නිෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය දුවල පුතාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා පුතේ අද වීඩියෝ එකට අද අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව පිළිබඳව. පුතේ ඔයාලගේ යුනිවර්සිටි සිහිනය සැබෑ කරගන්න නිෂ් ඇකඩමි අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. පුතේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය ගත්තාම පළවෙනි පාඩමට අදාළව 1 නිපුණතා මට්ටමේ විෂය අන්තර්ගතයේ කොටස් වන මිනිසුන්ගේ ආර්ථික හැසිරීම, සමාජ විද්‍යාව, ලෙස ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන සහ ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම කියන මාතෘකා යටතේ අපි කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව කියන විෂය අන්තර්ගත කොටස යටතේ. පුතේ අපි මුලින්ම බලමු සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාවට යන්න කලින් සූක්ෂම හා සාර්ව කියන වචන දෙකේ අර්ථය පිළිබඳව. මොකද ඔයාලට මේ වචන දෙක චුට්ටක් නුහුරුයි වගේ නේද? පුතේ සූක්ෂම කියලා කියන්නේ පුංචි දෙයක් පිළිබඳ ගොඩක් ලොකුවට අධ්‍යයනය කරන එකට අපි කියනවා සූක්ෂමයි කියලා. සාර්වයි කියලා කියන්නේ පුතේ සමස්තයක් විදියට. පොදුවේ කියන අර්ථයට අපි කියනවා සාර්ව කියලා. උදාහරණයකට ගමු පුතේ වනාන්තරයක්. වනාන්තරය ගැනම සාකච්ඡා කරනවා නම් අපි කියනවා සාර්වයි කියලා. හැබැයි පුතේ මේ වනාන්තරයෙන් එක ගහක් ගැන අරගෙන අපි කතා කරනවා නම් ඒ ගහේ වර්ගය මොනවද? ඒ ගහේ මොනවද හැදෙන පළතුරු? අන්න ඒ වගේ ඒ ගහ ගැන ගොඩක් විශ්ලේෂණාත්මකව අපි කතා කරනවා නම් අපි කියනවා පුතේ සූක්ෂමයි කියලා. එතකොට පුතේ මේ සූක්ෂම කියන එකේ තේරුම අපි ගත්තාම අන්වීක්ෂයක් වශයෙන් බලනවා කියන්නේ අපි අන්වීක්ෂයකින් මොකද්ද කරන්නේ? අන්වීක්ෂයකින් කරන්නේ පුංචි දෙයක් ලොකු කරලා පෙන්වන එක නේද? අන්න ඒ වගේ තමයි පුතේ සූක්ෂම අධ්‍යයනය කරනවා කියලා කියන්නේ. අන්වීක්ෂීය අධ්‍යයනයකට අපි කියනවා සූක්ෂම අධ්‍යයනයක් කියලා. සාර්වයි කියලා කියන්නේ පුතේ අපි දුරේක්ෂයකින් බලනවා වගේ වැඩක්. ඔයාලා දුරේක්ෂයකින් මොකද්ද කරන්නේ? දුර බලන එකනේ කරන්නේ. එතකොට ඇතුලේ තියෙන පුංචි දේවල් පේනවද? මේ වනාන්තරය ඇතුලේ තියෙන පොඩි ගස්, කඳු, ඒ වගේ දේවල් පේනවද අපිට? දුරේක්ෂයකින් බැලුවම නැහැ. අපිට පේන්නේ නිකම් වනාන්තරයක් වගේ පේනවා අපිට. ඈත ඉඳලා බැලුවහම. අන්න ඒ වගේ අධ්‍යයනයකට අපි කියන පුතේ සාර්ව අධ්‍යයනයක් කියලා. දැන් ඔයාලට මේ වචන දෙකේ තේරුම පැහැදිලි නේද? මෙන්න මේ උපමාව අරගෙන තියෙන්නේ ඇල්ෆ්‍රඩ් මාෂල් කියන විශේෂඥයා. ඇල්ෆ්‍රඩ් මාෂල් අපිට කියනවා පුතේ වනාන්තරයක ඇති එක් ගසක් පිළිබඳ අධ්‍යයනය කිරීම සූක්ෂමාර්ථික විද්‍යාව ලෙසත් සමස්ත වනාන්තරයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාව ලෙසත් උපමා කළ හැකි බව. දැන් අපි බලමු පුතේ ආර්ථික විද්‍යානුකූලව කොහොමද සූක්ෂම හා සාර්ව කියන වචන දෙක විග්‍රහ වෙන්නේ කියලා. පුතේ දැන් අපි බලමු සූක්ෂමාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. පුතේ ආර්ථිකයක් ගත්තට පස්සේ මේ ආර්ථිකයක් සමන්විත වෙනවා එක අංශ වලින්, එක ආයතන වලින්, එක පුද්ගලයන්ගෙන් සහ පුතේ විවිධ වූ ආර්ථික විචල්යන් වලින්. ඉල්ලුම සැපයීම, මිල තීරණය වීම ආදී විවිධ වූ ආර්ථික විචල්යන් මේ පුතේ ආර්ථිකයක් ඇතුලේ තියෙනවා. මෙන්න මේකෙන කුඩා ඒකක වෙන් වශයෙන් අරගෙන ඒවායේ හැසිරීම අන්වීක්ෂීය වශයෙන් ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි පුතේ සූක්ෂමාර්ථික විද්‍යාව කියලා අපි කියන්නේ. මේ අනුව පුතේ ආර්ථික පද්ධතියක සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන සහ රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකවල ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම තමයි පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. පුතේ දැන් අපි බලමු සූක්ෂම ආර්ථික විද්‍යාවට නිදසුන් කිහිපයක්. යම් භාණ්ඩයක ඉල්ලුම, සැපයීම, මිල තීරණය වීම ආදී. ආයතනයක නිෂ්පාදන ශ්‍රිතය, ආයතනයක නිෂ්පාදන පිරිවැය, එක් භාණ්ඩවල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, වෙළඳපොළේ පාරිභෝගික හැසිරීම සහ ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. මේ හැම නිදසුනක්ම ගත්තාම පුතේ බලන්නකෝ තියෙන්නේ කිසියම් එක දෙයක් විශේෂ කරලා නේද? එක භාණ්ඩයක, එක ආයතනයක. අපි උදාහරණයක් ගමු පුතේ ආයතනයක නිෂ්පාදන පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය කියලා ගත්තාම පුතේ මේ කිසියම් නිශ්චිත ආයතනයක් තමයි අපිට මේ විශේෂ කරන්නේ. ඒ එක නිෂ්පාදන ආයතනයක තියෙන නිෂ්පාදන පිරිවැය ගැන තමයි මෙතනදී විග්‍රහ කරන්නේ. පුතේ නිෂ්පාදන පිරිවැය කියලා අපි අඳුනගන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය සඳහා වැය වෙන වියදමට අපි කියනවා පුතේ නිෂ්පාදන පිරිවැය කියලා සරලවම. මේවා ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට මේ වගේ පාරිභාෂිත වචන ඔයගොල්ලන්ට හුරු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දැන්ට ඒක ගැන වැඩි හිතන්න එපා පුතේ. මෙන්න මේ එක ආයතනයක්, එක භාණ්ඩයක්, ඒ වගේ එක දෙයක් තමයි අපි මෙතනදී පුතේ විශේෂ කරලා තියෙන්නේ. මේ හැම නිදසුනකම තියෙන ඒ වගේ. අපි ඊළඟට කතා කරමු පුතේ සාර්වාර්ථික විද්‍යාව ගැන. සාර්වාර්ථික විද්‍යාවෙන් කරන්නේ පුතේ
ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයම අධ්‍යයනය කරන එක. අපි සූක්ෂම ආර්ථික විද්‍යාවේදී කතා කළානේ. ආර්ථිකයක් සමන්විත වන්නේ එක් එක් අංශ, ආයතන, පුද්ගලයන් සහ විවිධ වූ විචල්යන්ගෙන් කියලා. අන්න ඒ කුඩා ඒකක සියල්ලම පුතේ ඒ සියල්ලම එකතු කරලා එක එකකයක් විදිහට අරගෙන ඒ සමස්ත ක්‍රියාකාරීත්වයම අධ්‍යයනය කරන එක තමයි පුතේ සාර්වාර්ථික විද්‍යාවේදී කරන්නේ. ඒ අංශවල සමස්ත ක්‍රියාකාරීත්වයත් එම ක්‍රියාකාරීත්වය තීරණය කරන සාධකත් එම ක්‍රියාකාරීත්වය තුළින් පැන නගින්නා වූ ප්‍රශ්නත් පුතේ සාර්වාර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරනවා. පුතේ සාර්වාර්ථික විද්‍යාවේදී කරන්නේ මොකක්ද කියලා වලට තේරුණා නේද? සාර්වාර්ථික විද්‍යාවේදී කරන්නේ පුතේ අර අපි කියපු එක් එක් අංශ ආයතන පුද්ගලයෝ සහ විචල්යන් මේ ඔක්කොම එකතු කරලා පුතේ එක ඒකකයක් විදියට අරගෙන ඒ ඒකකයේ ඒ ගත්ත අපි සමස්ත ඒකකයේම ක්‍රියාකාරීත්වය සහ ඒ ක්‍රියාකාරීත්වය තීරණය කරන සාධක සහ ඒ ක්‍රියාකාරීත්වය තුළින් පැන නගින්නා වූ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි පුතේ සාර්වාර්ථික විද්‍යාවේදී කරන්නේ. අපි දැන් බලමු පුතේ සාර්වාර්ථික විද්‍යාවට නිදසුන් කීපයක්. පුතේ අපි දැන් කතා කරමු සාර්වාර්ථික විද්‍යාවට නිදසුන් කීපයක් ගැන. පුතේ බලන්න සමස්ත නිමැවුම් මට්ටම, සමස්ත ආදායම් මට්ටම, ආර්ථික උත්පාත හා අපපාත, උද්දමන තත්ත්වයන්, සේවා නියුක්ති තත්ත්වයන්, ඒ වගේම විරකියා මට්ටම, ආයෝජනයන්, ගෙවුම් ශේෂයන්, ඒ වගේම විනිමය අනුපාතිකයන්, මුදල් සැපයීම, අපනයන ආනයන, ආර්ථික පසුබැසීම්, ඒ වගේම ආර්ථික වෘද්ධිය, මෙන්න මේ වගේ පුතේ සමස්තයක් විදිහට අරගෙන ආර්ථිකයේම එක ඒකකයක් විදිහට අරගෙන සමස්තය ගැන කතා කරනවා නම් පුතේ අපි එතනට කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. බලන්න පුතේ මේ හැම නිදසුනකම ගත්තාම සමස්තයක් ගැන තමයි කතා කරන්නේ. සමස්ත නිමැවුම් මට්ටම. අපි එක එක්කෙනාගේ නිමැවුම් මට්ටම ගැන නෙමෙයි කතා කරන්නේ. එක එක ආයතන නිමැවුම් මට්ටම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ආර්ථිකයක් විදිහට සමස්ත නිමැවුම් මට්ටම ගැන තමයි සාර්වාර්ථික විද්‍යාවේදී විග්‍රහ කරන්නේ පුතේ. මම හිතනවා දැන් පුතාලට හොඳටම තේරෙන්න ඇති කියලා සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂමාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අපි තව චුට්ටක් මේක විග්‍රහ කරගමු. හරි පුතේ දැන් අපි බලමු ශ්‍රී ලංකාව නැමැති ආර්ථික ඒකකය ගැන. එතකොට පුතේ එක එක ආර්ථික ඒකකයන් තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව නැමැති ආර්ථික ඒකකය, ඉන්දියාව නැමැති ආර්ථික ඒකකය, ඇමරිකාව නැමැති ආර්ථික ඒකකය, එතකොට දකුණු ආසියානු ආර්ථික ඒකකය අන්න මේ වගේ පුතේ ආර්ථික විවිධ වූ ආර්ථික ඒකකයන් තියෙන්න පුළුවන්. අපි බලමු ශ්‍රී ලංකාව නැමැති ආර්ථික ඒකකය තුළ සාර්වාර්ථික විචල්යන් සහ සූක්ෂම ආර්ථික විචල්යන් මොනවද කියලා. උදාහරණයකට ගමු පුතේ ශ්‍රී ලංකාවේ සමස්ත විනිෂ්පාදනය. සමස්ත විනිෂ්පාදනය කියලා තමයි අපි සාර්වාර්ථික විද්‍යානුකූලව බලන්නේ. හැබැයි පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාවට එනකොට අපි බලන්නේ එක ගවයෙකුගේ නිෂ්පාදනය. කියන්නේ ඒ නැමැති ගවයාගේ විනිෂ්පාදනය. පුතේ එතකොට ශ්‍රී ලංකාවේ සමස්ත විනිෂ්පාදනය හැදින්නේ කොහොමද? ඒ නැමැති ගවයාගේ, බී නැමැති ගවයාගේ, සී නැමැති ගවයාගේ මෙන්න මේ හැම ගවයෙක්ගේම නිෂ්පාදනයන් එකතු වුණාම තමයි ශ්‍රී ලංකාවේ සමස්ත විනිෂ්පාදනය හැදෙන්නේ. මම හිතනවා දැන් මගේ පුතාලට හොඳටම තේරෙන්නේ නැති කියලා සාර්වාර්ථික විද්‍යාව හා සූක්ෂමාර්ථික විද්‍යාව අතර තියෙන වෙනස මොකක්ද කියලා. අපි දැන් පොඩ්ඩක් බලමු පුතේ පොසගේ විභාග ප්‍රශ්න පත්‍ර දිහාවට. පුතේ 2019 දී අහලා තියෙන පළවෙනිම ප්‍රශ්නය විදිහට මෙන්න මේ පාඩම ආශ්‍රයෙන් එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යා විෂය ශාස්ත්‍රය වනුයේ කියලා අහලා තියෙනවා. ඊළඟට තියෙනවා පුතේ සාර්වාර්ථික විද්‍යාව, යථානුරූපී ආර්ථික විද්‍යාව, සුබ සාධන ආර්ථික විද්‍යාව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව, අභිමතානුරූපී ආර්ථික විද්‍යාව විදිහට ඔයාලට උත්තර 5ක් දීලා තියෙනවා. මේකෙන් එක උත්තරයක් තමයි අපිට තෝරන්න තියෙන්නේ. පුතේ බලන්න දැන් අපිට එක් එක් කුටුම්බයන් හී කියලා කියනවා. එක් එක් කුටුම්බයන් කෙනෙකුට මොකක්ද දෙන්නේ? අපි ඉගෙන ගත්තා. එක් එක් කුටුම්බයන් ගැන, එක එක ආයතනයන් ගැන කියනවා නම් එක් එක් කියන වචනේ තියෙනවා නම් මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාව නේද පුතේ? අපි ඉගෙන ගත්ත දේවල්ම තමයි පේපර් එකේ අහලා තියෙන්නේ. මේකෙදි අපි කතා කරන්නේ එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව විශේෂ ශාස්ත්‍රය මොකක්ද කියලා තමයි අහන්නේ. එක් එක් කියලා විශේෂ කරලා තියෙන හින්දා අපිට පහසෙන්ම උත්තරයකට යන්න පුළුවන්. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන උත්තරයට අපිට යන්න පුළුවන්. සමස්තයක් ගැන කතා කරනවා නම් අපිට යන්න පුළුවන් සාර්වාර්ථික විද්‍යාව කියන උත්තරයට. අපි දැන් බලමු පුතේ 2015 මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඒකෙත් පළවෙනි ප්‍රශ්නයට තමයි අහලා තියෙන්නේ. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශනයක් වනුයේ කවරක්ද?
පසුගිය වසරේදී රබර් මිල 10%කින් පහළ වැටුණි. පසුගිය වසරේදී විරැකියාව ශ්‍රම හමුදාවෙන් 5.8ක් වූයේය. පසුගිය වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 7%කින් ඉහළ ගියේය. පසුගිය වසරේදී පොදු මිල මට්ටම 4%කින් වැඩි විය. පසුගිය වසරේදී රජයේ බදු අය භාරය 8%කින් අඩු විය කියලා උත්තර පහකුත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හොඳට බලන්න පුතේ මේ පසුගිය වසරකදී දත්ත කීපයක් පිළිබඳව තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. එතකොට පළවෙනි උත්තරේ චුට්ටක් තියන්නකෝ. බලන්නකෝ 2 3 4 5 ගැන. ඒකෙදි කතා කරන්නේ නිකන් විරැකියාව, මූර්ත දළ දේශීය නිෂ්පාදනය, පොදු මිල මට්ටම, රජය බදු අය භාරය කියලා සාර්වාර්ථික විචලන කීපයක් ගැන නේද මේ කතා කරන්නේ. හැබැයි පළවෙනි උත්තරේදී මොකද්ද කියන්නේ? පළවෙනි උත්තරේ නම් මට පේන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශනයක් වගේ. පසුගිය වසරේදී රබර් මිල 10%කින් පහළ වැටුණි. විශේෂ කරලා තියෙනව නේද පුතේ රබර් මිල ගැන? මං හිතන්නේ මේක තමයි උත්තරේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලොත් එකඟයි නේද? පසුගිය වසරේදී රබර් මිල 10%කින් පහළ වැඩිලා තියෙනවා. විශේෂ කරලා තියෙනවනේ. රබර් කියන භාණ්ඩය පිළිබඳව විශේෂ කරලා තියෙනවා. හයිලයිට් කරලා තියෙනවා. රබර් මිල තමයි 10%කින් පහළ වැටලා තියෙන්නේ. මේකේ පුතේ පළවෙනි උත්තරේ තමයි හරි. 2012 අහලා තියෙන 4 වෙනි ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. 2012 ප්‍රශ්නේ 2015 ප්‍රශ්නේ අතර පුතේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මම හිතුවා මේක ඔයගොල්ලන්ට හෝම්වර්ක් එකක් විදිහට දුන්නත් හොඳයි කියලා. ඔයාලා මේක ගෙදරදී කරලා බලලා ඔයගොල්ලෝ මේකේ උත්තරේ කමෙන්ට් කරන්න හොඳද? එහෙනම් අදට පාඩම ඉවරයි. හැබැයි පුතේ මට චූටි හින්ට් එකක් ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා. මේකත් පුතේ අපි හොයාගන්න හින්ට් එකක් විතරයි. මොකද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට හොයාගන්න මේ හින්ට්ස් විතරයි. මේවා හරියටම මෙන්න මෙහෙමයි කියලා කියන ස්ථිර දේවල් නෙමෙයි පුතේ. හොඳද? මේ ඔයගොල්ලන්ගේ පළවෙනි පළවෙනි ප්‍රශ්න 20 තියෙනවා MCQ පේපර් එකේ. පළවෙනි ප්‍රශ්න 20 ඇතුලේ ඔයාලගෙන් අහනම නම් ප්‍රශ්නයක් මේ සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ගොඩාක් අහන සූක්ෂම ආර්ථික විද්‍යාව පැත්තට බර වෙලා. ඊළඟට සූක්ෂම ආර්ථික විද්‍යාව පැත්තට බර වෙලානේ අහන්නේ පළවෙනි ප්‍රශ්න 20 ඇතුලේ අහනවා නම්. ඊළඟට පුතේ ඒ 20න් පස්සේ අහනවා නම් ඒ අහන ප්‍රශ්න අහන්නේ සාර්වාර්ථික විද්‍යාවට බර වෙලා. මොකද පුතේ මම ඔයගොල්ලන්ට කලිනුත් ඒක කිව්වා. ඔයාලගේ සිලබස් එකේ පළවෙනි පාඩමේ ඉඳලා හතරවෙනි පාඩමට එනකන් තියෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා විචල්යන් ගැන කතා කරන්න. එතනින් එහාට පස්වෙනි පාඩමේ ඉඳලා 12 වෙනි පාඩම වෙනකම්ම තියෙන්නේ සාර්වාර්ථික විද්‍යාව පිළිබඳ විචල්යන් ගැන කතා කරන්න. මේක හින්ට් එකක් විතරයි පුතේ. හොඳද? එහෙනම් පුතේ ඔන්න අදට පාඩම ඉවරයි. නිෂා අකඩමි අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි වගේම ඔයාලා හැමෝටම ජයග්‍රහණ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පුතේ නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.